ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකයේ පුරා පැතිරෙද්දී කාලයත් සමග එය තේරවාද, මහායාන සහ වජ්‍රයාන වශයෙන් ප්‍රධාන සම්ප්‍රදායන් කිහිපයකට බෙදී ගියා. ඒ රටවල ජීවත්වන මිනිසුන් තමන්ගේ ඥාන මට්ටම සහ සංස්කෘතිය අනුව මේ සම්ප්‍රදායන් තෝරාගෙන තමන්ගේ ආධ්‍යාත්මික ගමන අද වන විට පූර්ණ කරගනිමින් සිටිනවා. මේ වන විට ලංකාවේ තේරවාද සම්ප්‍රදාය මත බුද්ධ දර්ශනය සීමා වුණත් අතීතයේදී මහායාන සම්ප්‍රදාය තේරවාද සම්ප්‍රදායට සමානව පැතිර තිබුණා. ඒ සඳහා ලංකාව පුරා පැතිර තිබෙන බෝධිසත්ව ප්‍රතිමා සාක්ෂි දරනවා. අද අපි ඔබට ගෙන එන්නේ මහායාන සම්ප්‍රදාය තුළ සුවිශේෂී තැනක්ගත් බෝධිසත්වයන් වහන්සේලා පිළිබඳවයි. සියලු සත්වයන් සංසාර දුකින් මුදවා ගැනීම වෙනුවෙන් තමන්ට නිවන් දැකීමට සුදුසුකම් තිබියදීත් සියලු සත්වයන් නිවන් දැකීමෙන් පසු තමන් වහන්සේද නිවන් දකින ප්‍රාර්ථනාවෙන් යුක්ත මහා කරුණාවන්ත උත්තමයෙක් විදියට තමයි මහායාන සම්ප්‍රදායේදී බෝධිසත්වවරයෙක් හඳුන්වන්නේ. මේ ඊට බාහිර ප්‍රාර්ථනාවක්. මිනිසෙකුට මේ ලෝකේ කරන්න පුළුවන් විශිෂ්ටම සහ අසිරිමත්ම ප්‍රාර්ථනාව එයයි. ප්‍රධාන වශයෙන් බෝධිසත්වයන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ සහ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. ලෙඩ දුක් සහ අපල උපද්‍රව වලින් බේරෙන්න අතීතයේ ඉඳන්ම වැඩියෙන්ම වන්දනා කළේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේටයි. තේරවාද සහ මහායාන සම්ප්‍රදායන් දෙකේම එකසේ පිළිගන්නා එකම බෝධිසත්වයන් වහන්සේ තමයි මෛත්‍රී බෝධිසත්වයන්. මෛත්‍රී බෝධිසත්වයන් හඳුනා ගැනීමට ජටා මකුටෙහි මැද කුඩා චෛත්‍යයක් කැටයම් කරලා තියෙනවා. ඒ වගේම අවලෝකිතේශ්වර බෝධිසත්වයන් හඳුනා ගැනීමට ජටා මකුටේ මැද බුදු පිළිමයක් කැටයම් කරලා තියෙනවා. එය අමිතාභය බුදුන්ගේ පිළිරුවක් විදියට තමයි ඉතිහාසඥයන් පිළිගන්නේ. මෙතෙන් සිට අපි ඔබට ගෙන එන්නේ ලංකාවෙන් හමු වුණු ඉපැරණි බෝසත් පිළිම පිළිබඳ විස්තරයක්. ගිරිහඬු විහාරයේ අම්බලන්තොටින් හමු වූ සිද්ධාර්ථ බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණය. මෙහි මැද සිටින්නේ සිදත ගොතම හෙවත් සිද්ධාර්ථ බෝසත්වයන් වහන්සේය. සිදත ගොතම බෝසතුන්ගේ දකුණු පසින් දනගසාගෙන සිටින්නේ චන්න ඇමති. කණ්ඨකාශ්‍රයා බෝසතුන්ගේ පිටුපසින් සිටි. සක්‍ර දේවේන්ද්‍රයා බෝසතුන්ගේ වම් පසින්ද අහසේ පාවෙන දෙවිවරුන් දෙදෙනාගෙන් එක් දෙවි කෙනෙක් කරඬුවක් සහ අනෙක් දෙවියන් අත නවන ලද සිවුරක් විදියට හිතන්න පුළුවන් යමක් අතදරාගෙන සිටින බවට පැහැදිලිව දකින්න පුළුවන්. පිදුරංගල ස්තූපයක ධාතු ගර්භයෙන් හමු වූ මෛත්‍රී හා අවලෝකිතේශ්වර පිළිම. මේ දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කර දක්වා ඇත්තේ මුතු වැල් එල්ලා වැටෙන නෙළුම් මල් වැලකිනි. ගිරිදරින් හමු වූ අවලෝකිතේශ්වර ලෝකඩ ප්‍රතිමාව. මෙහි උන්වහන්සේ රාජකීය ආභරණ වෙනුවට එක් මලකින් පමණක් සැරසූ මනාව සකසන ලද කෙස් වැටියක් සහිත අතිශය ශාන්ත තපස් ස්වරූපයක් පෙන්눔 කරයි. තිරියාය ගිරිකන්ද විහාරයෙන් හමු වූ අවලෝකිතේශ්වර හා මෛත්‍රී බෝසතුන්ගේ ප්‍රතිමාව. අනුරාධපුරයේ මල්වතු ඕය ඉවුරෙන් හමු වූ අවලෝකිතේශ්වර ලෝකඩ ප්‍රතිමාව. තිරියාය ගිරිකන්ද විහාරයෙන් හමු වූ අවලෝකිතේශ්වර ලෝකඩ ප්‍රතිමාව. මෙහි ඇති විශේෂ ලක්ෂණය තමයි රාජකීය විලාසයෙන් සහ දිව්‍යමය ස්වභාවයෙන් දැක්වෙන විදියට සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් සැරසී සිටින පරිදි නෙලා තිබීම. ජේතවන විහාරයෙන් හමු වූ අවලෝකිතේශ්වර ප්‍රතිමාව. ජේතවන විහාරයෙන් හමු වූ රන් ආලේපිත ලෝකඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව. ලංකාවේදී මෙතෙක් හමු වුණු පැරණිතම අවලෝකිතේශ්වර ප්‍රතිමාව මෙය විය හැකි බවට විශ්වාසයක් තියෙනවා. උදාර ලීලාවකින් හිඳගෙන සිටින මෙම නිර්මාණය රාජකීයයන්ගේ සුව පහසු මහාරාජ ලීලාසනයට සමානව නෙලා ඇත. වෙහෙරගලින් හමු වූ රන් ආලේපිත ලෝකඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව. මහාරාජ ලීලාසනය සහ සැහැල්ලු ලලිතාසන ලීලාව එකතු කර ඇති මෙම ප්‍රතිමාව ඉතා විශිෂ්ට නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්. ගලේ වලින් ලැබුණු අවලෝකිතේශ්වර ප්‍රතිමාව. කවුඩුල්ලෙන් ලැබුණු රන් ආලේපිත ලෝකඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව. තූපාරාමයෙන් ලැබුණු මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව. මෙය වරුණ බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවක් විදියටත් ඉතිහාසඥයන් සලකනවා. ප්‍රතිමා විද්‍යාව හා ශෛලමය අතින් වෙනස් වූ මෙම ප්‍රතිමාව ත්‍රිභංග ඉරියව්වෙන් නෙලා තිබෙනවා. දඹුල්ල ලෙන් විහාරයේ ඇති අවලෝකිතේශ්වර ප්‍රතිමාව. අද වන විට මෙම ප්‍රතිමාවට උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවියන් ලෙසත් සලකා පුද පූජා පවත්වනවා. වැලිගම කුෂ්ඨරජාගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව. අදටත් වැලිගම් ප්‍රදේශවාසීන් විසින් රෝගාබාධ වලට සුවය පතා බාරහාර වීම මෙහිදී සිදු කරනවා.
වැලිගම කුෂ්ඨරජාගල ගැන කරපු විස්තරාත්මක වැඩසටහනක් අපේ YouTube නාලිකාවේ පළ කරලා තිබෙනවා. ඒ නරඹන ලෙස අපි ඔබට ආරාධනා කරනවා. කුරුණෑගලින් ලැබුණු රන් ආලේපිත වජ්‍රපාණී බෝධිසත්ව ප්‍රතිමාව කරුණාවේ හා ආරක්ෂාවේ ප්‍රතිමූර්තියක් විදියට වජ්‍රපාණී බෝධිසත්වයන් වහන්සේ මහායානිකයන් විසින් ඉතා දැඩිව පිළිගන්න මතයක්. නාලන්දා ගෙඩිගෙන් හමු වුණු අවලෝකිතේශ්වර ප්‍රතිමාව. මෙය බැලූ බැල්මටම සාම්ප්‍රදායික මුරගලක් විදියට පෙනුනත් මෙය අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රතිමාවක් විදියට හඳුනාගෙන තිබෙනවා. සූර්ය ගොඩින් හමු වූ නාථ බෝධිසත්ව ප්‍රතිමාව. මෙය මෛත්‍රී නාථ බෝධිසත්ව ප්‍රතිමාවක් විදියට හඳුන්වනවා. මැණික් ඇල්ලු ඉතා විශිෂ්ට පිත්තල ප්‍රතිමා නිර්මාණයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. මේ වගේ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් ලංකාව පුරා දකින්න පුළුවන්. අප ඔබට ඉදිරිපත් කළේ ඉන් කිහිපයක් පමණයි. ප්‍රතිමා බොහොමයක ලංකාවට ආවේනික ලක්ෂණ තිබෙන බවට සඳහන් වුණත් එය කෙසේ හෝ ඉන්දියානු කලා ශිල්පයත් සමග සංසන්දනය කරන්න දැඩි වෙහෙසක් දරා තිබෙනවා. බුද්ධත්වයට යන මාර්ගයේ සෑම සන්ධිස්ථානයකම ලක්ෂණ ලංකාවෙන් හමුවනවා. ඒ අතරින් සෙල්ලිපි පිළිම හා සිතුවම් විශේෂ තැනක් ගන්නවා. ලංකාවෙන් හමුවන මෙවැනි ප්‍රතිමා විග්‍රහ කිරීමට දැඩි වෙහෙසක් දරා ඉන්දියානු ඉතිහාසය එකතු කරන්න යෑමෙන් අපට උරුමව තිබූ ඒ මහා ඉතිහාසය තවදුරටත් වලපල්ලටම යවන වැඩපිළිවෙලක් ලෙස අපි දකිනවා. මේ වගේ වැඩසටහන් නැරඹීමට අපගේ YouTube හා TikTok නාලිකාවලට subscribe කරන්න. ඔබට සුබ දවසක්.